ආයිබෝවන් කේලියෝ ෆැෂන් YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මහන්න කැමති විලාසිතා කරන්න කැමති ඔයාලා හැමෝටම මං ආරාධනා කරනවා මගේ මේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ විදිහේ ලස්සන කොණ්ඩ බෑන්ඩ් එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් විදියට පහළ තියෙන bell icon එක click කරලා තියාගන්න. ඉතින් එහෙනම් අපි යමු කොහොමද මෙන්න මේ කොණ්ඩ කටුව නිර්මාණය කරගන්නේ කියලා ඉගෙන ගන්න. මුලින්ම ඔබ සුදුසු රෙදි කැබැල්ලක් තෝරගෙන කන පිටපැත්ත උඩට හිටිනසේ රෙදි දෙපොට නවා ගන්න. අපි මේ සූදානම් වෙන්නේ සමනලයාගේ තටු නිර්මාණය කරගන්න. ඉතින් ඔයාගේ රුචිකත්වයේ මත එම තටුවල ප්‍රමාණය තීරණය කරගන්න පුළුවන්. අද මං සෙන්ටිමීටර 6ක විස්කම්භයක් සහිත වෘත්තයකුයි සෙන්ටිමීටර 6ක් දිග හා පළලින් යුතු සමචතුරස්‍රයක් කොලයක් මත ඇඳගෙන එම කොටස් මේ අයුරින් රෙදි දෙපොඩක් මත තබාගෙන තමයි මේ කපාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේ නිර්මාණය සඳහා අඟල් 4ක් පමණ දිගින් හා අඟල් 2ක් පළලින් යුතු ඍජු කෝණාශ්‍ර රෙදි කැබැල්ලකුත් අපට අවශ්‍ය වෙනවා. හොඳයි. එහෙනම් දැන් අපි බලමු ත්‍රිමාණ භවයෙන් යුතු සමනල කොණ්ඩ කටු නිර්මාණය කරගන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම ඔබ කපාගත් වෘත්තාකාර හා සමචතුරස්‍රාකාර රෙදි කොටස් ගෙන එහි වටේටම අඟල් කාලක පමණ මැහුම් වාසි සිටින ආකාරයට හොඳින් මසා ගන්න. ඉන්පසු අපි කපාගත් අඟල් 4ක දිග ඍජු කෝණාශ්‍ර කොටසද මේ අයුරින්ම මසාගෙන හොඳ පිටට හරවා ගන්න ඕනේ. මේ ඔබට දක්නට ලැබෙන්නේ ඒ අයුරින් වටේටම මසා අවසන් කළ වෘත්තය සමචතුරස්‍රය හා කුඩා පටි කොටස. අපි වටේටම මසාගත් මෙම වෘත්තයේ හරිමැද මුලින්ම හොයාගන්න ඕනේ. ඊට පස්සේ රෙදි දෙපටින් එක් කොටසක් පමණක් වෙන් කරගෙන කතුර භාවිත කරමින් මෙන්න මේ විදිහට තරමක් කුඩා සිදුරක් සකස් කරගෙන එහි වටේට කට් මාක්ස් කිහිපයක් තබා සිදුර තරමක් විශාල කරගන්න ඕනේ. මේ සිදුර භාවිතයෙන් තමයි වෘත්තය හොඳ පිටට හරවගන්නේ. ඉතින් ඒ ආකාරයට අපි සමචතුරස්‍රයේද හරිමැද හොයාගෙන සිදුර ආධාරයෙන් මේ විදියට හොඳ පිටට හරව ගන්න ඕනේ. දැන් මේ කොටස් සියල්ලම හොඳින් අයන් කරගන්නත් ඕනේ. ඉන්පසු සමචතුරස්‍රයේ හරිමැදින් මේ ආකාරයට ඉදිකටුව ගෙන යමින් බෝ එකක හැඩය නිර්මාණය කරගන්න පුළුවන්. ඉන්පසු එම නූල ආධාරයෙන්ම මේ අයුරින් තද කර ගැට ගසමින් හොඳින් මසා ගන්න. ඉතින් ඔබට බෝ එකක් පමණක් තියෙන කොණ්ඩ කටුවක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම් මේ අයුරින් බෝ එක මත පටි කැබැල්ල තබා මසාගෙන ක්ලිප් එක එයට තබා අලවා ගැනීම කරන්න පුළුවන්. නමුත් මම අද සමනල කොණ්ඩ කටුවක් නිර්මාණය කරන නිසා මේ විදිහට නිර්මාණය කරන්නේ නැහැ. ඒ නිසා මම මේ බෝ එකට අමතරව වෘත්තාකාර කොටස භාවිතයෙන් තවත් බෝ එකක් නිර්මාණය කරගන්නවා සමනල තටු සඳහා. මේද සමචතුරස්‍රයේ පරිදිම හරිමැදින් ඉදිකටුව ගෙන යමින් පෙර පරිදිම සකස් කරගන්න ඕනි. දැන් අපි මේ සමනල තටු දෙකම එකට එකතු කරලා වීඩියෝ එකේ දැක්වෙන පරිදි ත්‍රිමාණ භවයෙන් යුතු සමනල කටුව මේ ආකාරයෙන් නිර්මාණය කරගමු. මෙම තිරයේ දිස්වන්නේද විවිධ හැඩතල භාවිතා කරමින් මා විසින් සකස් කරගන්නා ලද කොණ්ඩ කටු කිහිපයක්. ඉතින් ඔබටත් ඔබගේ රුචිකත්වයේ මත විවිධ හැඩතල භාවිතා කරමින් විවිධ මට්ටමේ නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් බලන්නකෝ මේ කොණ්ඩ කටුව ලස්සනද කියලා. ඉතින් මේ විදිහට රෙදි වර්ග භාවිතා කරමින් කොණ්ඩ කටු නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලැබුණා කියලා මම හිතනවා. මගේ මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයාගේ අදහස මොකද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් නැවතත් මෙවැනි වීඩියෝ වලින් ඔයාව හමු වෙනතුරු මම ගිහින් එන්නම්. කේලියෝ ෆැෂන් සමගින් මම ලියෝ